සුබ දවසක් ඔයාලා හැමෝටම. මේ මගේ පළවෙනි වීඩියෝ එක මගේ YouTube channel එකෙන් කරන චෙෆ් තරිඳු. මම අද හදන්නේ වැව් මාළු එකක් ගමේ විදියට කොහොමද හදාගන්නේ කියලා. ඉස්සෙල්ලම ඔයාලා වැව් මාළු අරගෙන මුලින්ම හොදලා ගන්න. ඊට පස්සේ මේකේ වරල් ටික මේ වගේ අනිවාර්යයෙන්ම අයින් කරගන්න ඕන. වරල් ටික අයින් කරගත්තට පස්සේ අපි මේකේ කොර ගහ ගන්න ඕන. කොර ටික ඌර ගන්න ඕන. හොඳට මේ වගේ කොර හොඳට ඌර ගන්න ඕන. ඊට පස්සේ අපි හොඳට ආයි පාරක් කොර ටික සුද්ධ කරගෙන ඉවර වෙලා මාළුව පොඩ්ඩක් හොදලා අරගෙන කෑලි වලට කපා ගන්න ඕන. කෑලි වලට කපා ගත්තට පස්සේ අපි ඒක ආපහු වතුරයකට දාලා පොඩ්ඩක් හොද ගන්න ඕන. වැව් මාළු කියන එක පොඩ්ඩක් මඩ රස වගේ එන හින්දා අපි අනිවාර්යයෙන්ම ලුණු ගොරක ටිකක් දාලා ඉවර වෙලා හොඳට අතුල්ලලා හොද ගත්තට පස්සේ අපිට ඒ රස අයින් කරගන්න පුළුවන්. එහෙම හොඳට අයින් කරගන්න හොදලා ගන්න. ඊට පස්සේ අපි තක්කාලි, කරපිංචා, අමු මිරිස්, සුදු ලුණු, ඉඟුරු කෑල්ලක්, රාම්පේ කරපිංචා ටික ගන්න ඕන. ඊට පස්සේ අපි ඒ ටික මේ විදියට කපලා පොඩි ප්ලේට් එකක තියාගන්න වෙන වෙනම. ඊට පස්සේ අපි මේ වගේ මැටි හට්ටියක් අරගෙන මැටි හට්ටියක් තමයි මාළු හදන්න හොඳම. වැව් මාළු හදනවා නම් ගමේ විදියට හදනවා නම් මැටි හට්ටියක් තමයි හදන්න ඕන. මැටි හට්ටියක හැදුවම හරිම රසයි. ඔයාලත් හදලා බලන්න. කාලා බලන්න අනිවාර්යයෙන්ම හරිම රසයි මැටි හට්ටිය වල හැදුවම. මේ වගේ තෙල් ටිකක් එකතු කරගන්න. ඊපස්සේ තෙල් ටික පොඩ්ඩක් රත් වෙනකන් විනාඩි 2ක් 3ක් වගේ තියන්න අරින්න. තෙල් ටික මේ විදිහට රත් වෙලා යනකොට කුරුඳු පොතු එනසල් කරාම නැටි මුලින්ම දාගන්න. ඊට පස්සේ ඉඟුරු සුදු ලුණු ටික දාන්න. ඒ ටික දාලා තප්පර 30ක් විතර තිබුණාට පස්සේ කරපිංචා රම්පේ ඒ ටික එකතු කරලා කලවම් කරගන්න. ඊට පස්සේ බීලුණු ටිකක් දාලා බීලුණු ටිකත් එක්කම හොඳට කලවම් කරගන්න. ඒකත් එක්ක හොඳට ටෙම්පරාදු වෙන්න හොඳ සුවඳක් එන විදිහට හොඳට කලවම් කරගන්න. ඒ ටික හොඳට රන්වන් පාට වෙනකොට අපිට පුළුවන් මිරිස් කුඩු, ගම් මිරිස් කුඩු, තුන පහ කුඩු ටික එකතු කරගන්න. මම ගම් මිරිස් කුඩු ටික මේකට එකතු කරුවේ ගම් මිරිස් කුඩු ටිකත් ටෙම්පරාදු වෙලා එනකොට හරිම රසයි. වෙනමම රසයක් තියෙනවා වැව් මාළු වලට. මම ගම් මිරිස් කුඩු ටිකත් මේකට එකතු කරේ. ඔයාලත් ඒ විදිහට කරලා බලන්න හරිම රසයි. මේ විදිහට හොඳට පාට පොඩ්ඩක් තද පාට වෙනකන් මිරිස් ටික බැද ගන්න. මේ වගේ පාට එන ගානට මිරිස් ටික තුන පාට ටික බැදුනම වැව් මාළු ටික දාන්න. වැව් මාළු ටික දාලා කලවම් කරගන්න හොඳට. මිරිස් තුන පහක් කලවම් වෙන විදියට හොඳට මාළු වලට හොඳට තැවරෙන විදියට හොඳට කලවම් කරගන්න. කලවම් කරලා ඉවර වෙලා විනාඩියක් විතර තියාගත්තට පස්සේ අපි වතුර පොඩ්ඩක් එකතු කරන්න ඕන. වැඩිය නේ වතුර පොඩ්ඩක් එකතු කරලා වැඩිය කලවම් කරන්නේ නැහැ. දෙපාරක් තුන් පාරක් විතර කලවම් කරලා අපි ඊට පස්සේ මදකින්නේ විනාඩි 3-4ක් විතර තැම්බෙන්න අරිනවා. වහන්නේ නැතුව තැම්බෙන්න අරින්න විනාඩි 3-4ක් විතර. විනාඩි 3-4ක් විතර ගියාට පස්සේ අපි මේ වගේ අපි කපාගත්ත තක්කාලි ටික එකතු කරනවා. මම මේකට ගොරක එකතු කරේ නැත්තේ වැව් මාළු වලට සාමාන්‍යයෙන් ගොරක එකතු කරාට පස්සේ පොඩ්ඩක් අර කහට රහක් වගේ එනවා. ඒක නිසා මම
තක්කාලි එකතු කරේ. තක්කාලි එකතු කරාට පස්සේ අපි ලුණු පොඩ්ඩකුත් එකතු කරගන්න ඕන. ඊට පස්සේ අපි විනාඩි 10ක් 12ක් වගේ මේක වහලා හොඳට තැම්බෙන්න අරින්න ඕන. දැන් අපේ වැව් මාළු එක ගානට තැම්බිලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. වතුර ටික හිඳිලා ගානට හැදිලා තියෙනවා ලස්සනට. හරිම සුවඳයි මෙහෙම හැදුනම. දැන් මම මේක ලිපෙන් අයින් කරගන්නවා. මේ විදිහට පොඩ්ඩක් කලවම් කරන්න. එතකොට මාළු කෑලි ටික කැඩෙන්නේ නැතුව අපිට ලිපෙන් අයින් කරගන්න පුළුවන්. අද මම කෑමට ගන්නේ පොළුයි වැව් මාළුයි රතු බතුයි. ඇත්තටම හරිම ආසයි මෙහෙම හැදුවම. හරිම සුවඳක් තියෙනවා. ඔයාලත් කාලා බලන්න. පොළුයි වැව් මාළුයි කියන්නේ අමුතුම රසක් තියෙන්නේ. ඒක කාලම බලන්න ඕන රසක්. ඔයාලත් කාලා බලලා හොඳයි නම් මට කමෙන්ට් එකක් දාන්න.